අපි අනුරාධපුරේ ගියානේ. ඉතින් මට ඒකේ වීඩියෝස් ගේන්නත් බැරි වුණා. මේ තියෙන්නේ ටිකක් හවස් වෙනකොට. අපි ඉතින් මේ එදා දවසේම හවස තමයි වන්දනාවට ගියේ. මේ නම් තියෙන තවත් කෙනෙකුගේ පූජාවක්. ඉතාම සතුටු සිතින් අනුමෝදන් වුණා. ඉතින් ජේතවනාරාමයේ මේ තියෙන්නේ පහුගිය දවසේ. ඉතින් මේ ඉන්නේ මගේ ආදර අම්මයි මමයි. අපි කට්ටිය ඉතින් ෆොටෝස් ගන්නනේ හැමතිස්සෙම ආත. හස්බන්ඩ් නම් ඉතින් ඔන්න ඉඳලා හිටලා එකකට හිටියා. අපි නම් ඉතින් හැමතිස්සෙම ෆොටෝස් ගන්න තමයි ආස වුණේ. කොයි තැන ගියා මොකද සොඳුරු මතකයක්නේ. මේ රුවන්වැලි මහා සෑ පින්බිමට අපි හවස වන්දනාවට ගිය වෙලාවේ ගත්ත වීඩියෝ එක. ඇත්තටම කියනවා නම් කොච්චර වෙලා එතන හිටියත් ජීවිතේ කිසිම මහන්සියක් නැතිවෙන එකම පින්බිම කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මගේ චූටි බට්ටයාට. ඒගොල්ලන්ට නම් ඉතින් ඇත්තටම කියනවා නම් මේකේ ලොකුම වටිනාකමක් තාම තේරෙන්නේ නැතුව ඇති. නමුත් මට සොඳුරු මතකයන් එකතු කරන්නේ හැම තැනකටම අපි ආව එකගෙන යනවා. මේ ඉන්නේ මගේ ආදරණීය හස්බන්ඩ් and අම්මා. ඉතින් මේ අපි වන්දනා කරලා පිටත් වෙන්න යන මොහොත. මේ ඉතින් අපි ගොඩාක් වෙලා හිටියා. ඇත්තටම හවස තමයි අපි රුවන්වැලි මහා සෑයට වන්දනා කරන්න ආවේ. මේ රෑ වෙන වෙලාවක් තමයි. මේ තියෙන ජේතවනාරාමයේ අම්මට යන්න මාසයි කිව්වා.